කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අදත් අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලා ගාවට. ඉතින් ගොඩක් කට්ටිය අහනවා මගෙන් අපේ ජීවිතේ අලුතෙන් ආයෙ පටන් ගන්න පුළුවන්ද කියලා. ජීවිතේ අපිට නැවත අපේ වැරදුණු තැන් හදාගෙන අපේ ජීවිතේ අපිට ලස්සනට ආයෙ අලුතෙන් පටන් ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වීඩියෝ එකට අදාළ දේවල් තමයි මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හරි, අපි බලමු දැන් අපිට ජීවිතේ අලුතෙන් පටන් ගන්න පුළුවන්ද? අපේ වැරදි හදාගෙන අපිට ආයෙ ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්ද කියලා. හරි ළමයි. ආයෙමත් හැමදේම අලුතෙන් පටන් ගන්න බැරිද? ගොඩක් කට්ටිය අහනවා ඒ දේ. ඉතින් මම කියන්නේ ඔයාලට ආයෙ අලුතෙන් අපේ ජීවිතේ පටන් ගන්න පුළුවන්. ඔයාට හැමදේම වෙනස් කරන්න ඕනි කියලා හිතෙන්නේ කවද්ද? අන්න එදාට ඔයාට අලුතෙන් ජීවිතේ පටන් ගන්න පුළුවන්. හැමදේම තියෙන්නේ ඔයාගේ අතේ. අතීතය අමතක කරලා ලස්සන අනාගතය ගැන හිතලා ඔයාගේ වැඩ පටන් ගන්න. ඔයා තාමත් පරක්කු නැහැ. වැරදුණු තැන් ගැන හිත ඉන්නේ නැතුව අලුතෙන් ජීවිතේ පටන් ගන්න. අපි එකම දේ ගැන පරණ දේවල් ගැනම හිත හිටියොත් අපිට ජීවිතේ අලුතෙන් පටන් ගන්න බැරි වෙනවා. ඉතින් මම ඔයාලට කියන්නේ අපිට අපේ ජීවිතේ පටන් ගන්න පුළුවන් ඕනම වෙලාවක. ඒක අවුරුද්ද මුලද මැදද අගද කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට හිතින් කඩාගෙන වැටෙන හැම මොහොතකම අපි සද්ද නැතුව ටික කාලයක් ඉන්නවා. ඒ ටික කාලයක් ඉඳලා අපිට පටන් ගන්න පුළුවන්. අපිට ආය ජීවිතේ අලුතෙන් පටන් ගන්න ඕනි කියලා හිතන වෙලාවට අපිට ඒක කරන්න පුළුවන්. ඔයාට ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. ඔයාගේ හීනවලට යන්න පුළුවන්. ඔයාගේ ගෝල්ස් වල අචීව් කරන්න පුළුවන්. ඔයාගේ මාර්ගය ඔයා හදා ගන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියන්නේ අපිට ආයෙ අලුතෙන් ජීවිතේ පටන් ගන්න පුළුවන්. ඉතින් ඒකට සූදානම් වෙන එක අතේ තියෙන්නේ ඔයාගේ අතේ. ඉතින් මං කියන්නේ ආයෙ නැවත පටන් ගන්න. ඔයාගේ ජීවිතේ ඉස්සරහටම යන්න ඕනේ. මේ ගමන ඔය ලස්සන ගමනක් කරගන්න ඔයාට පුළුවන්.